හුඟක් අය අහලා තිබ්බා ෆයිනල් බැටල් එකකින් පස්සේ ඩ්‍රේකෝ මැල්ෆොයි මොනවද කළේ කියලා. මේ වීඩියෝ එකේ ඒ ගැන. ෆයිනල් බැටල් එකකින් පස්සේ මැල්ෆොයි පවුල ඩෙත් ඊටර්ස්ලා වුණත් අත්අඩංගුවටපත් වෙන්නේ නැහැ. ඒකට හේතුව එයාලා සටන මැදදිම පැනලා යන එක එයාලා පැත්ත මාරු කරා වගේ දෙයක් වෙන නිසා. ෆයිනල් බැටල් එකෙන් පස්සේ ඩ්‍රේකෝ ආපහු හොග්වර්ට්ස් ඇවිල්ලා නිව්ට් එක්සෑම් එක ලියන්නේ නැහැ. සමහර ෆෑන් තියරිස් වල ඩ්‍රේකෝ හීලා කෙනෙක් වෙලා ඉන්නවා කියලා කිව්වත් ජේ.කේ රෝලින් නම් කියන්නේ ඩ්‍රේකෝ කිසිම ජොබ් එකක් කරේ නැහැ කියලා. දෙමාපියන්ගේ අභාවයෙන් පස්සේ ලොකු ධන සම්භාරයක් වගේම මැල්ෆොයි මැනර් වල අයිතිකාරීත්වය ඩ්‍රේකෝට හම්බ වෙනවා. ඇස්ට්‍රෝරියා ග්‍රීන්ග්‍රාස්ව විවාහ කරගන්න ඩ්‍රේකෝ මැල්ෆොයි නිවසරලා ඉන්න ගමන් විනෝදාංශයට වගේ අඳුරු මායාවට අදාළ කෞතුක භාණ්ඩ එකතු කරනවා. ඒ වගේම මැජිකල් පෝෂන් ගැන අධ්‍යයනය කිරීම වගේ දේවල් කරනවා. සෙවරස් ස්නේප් නිසා ඩ්‍රේකෝගේ හොග්වර්ට්ස් යන කාලේ කැමැතිම සබ්ජෙක්ට් එක වෙලා තිබ්බේ මැජිකල් පෝෂන් සයන්ස්. ඩ්‍රේකෝගේ පුතාගේ නම ස්ක්‍රෝපියස් මැල්ෆොයි. ෆිල්ම් එකේ අපිට පොඩි කොටසක මෙයාව දැක ගන්න හම්බුණත් කර්ස් චයිල්ඩ් කියපු අය නම් මෙයා ගැන දන්නව ඇති. 2019 දී මැල්ෆොයිගේ බිරිඳ මිය යනවා. නමුත් තමන් තරුණ කාලයේදී වැරදි මාර්ගේ ගියා වගේ තමන්ගේ පුතාට වැරදි මාර්ගයේ යන්න නොදෙන හොඳ පියෙක් විදිහට මැල්ෆොයි කටයුතු කරනවා. ඉතින් කළුත් නැති සුදුත් නැති අලු චරිතයක් විදිහට තමයි ජේ.කේ රෝලින් ඩ්‍රේකෝ මැල්ෆොයිව පෙන්නලා දෙන්නේ.